හිර වෙලාද? අද මගේ බර්ත්ඩේ එක. අවුරුදු 22ක් ළමයි මට අදට කොයි පැත්තටවත් හරවන්නත් බැරි ඉලක්කම 22ක් කියන්නේ. කොහොම හරි මෙච්චර ඉක්මනට 22ක් වුණානේ කියලා තමයි හිතෙන්නේ ඉතින්. අපේ අයිගේ බර්ත්ඩේ එක මේ මාසෙම 3 වෙනිදා ඉගෙන පහුණා. එයාට 28ක්. අහමම කියලා ටිකින් ටික අවුරුද්දෙන් අවුරුද්ද වයස යයි. අවුරුද්දත් ඉක්මනට ගෙවිලා යනවනේ දැන්. ඔහොම තමයි. අනේ හිතනා ෂූටි බ්ලොග් එකක් එන්න. එදින් දැන් මං ගිහලා වොෂ් එකක් දාගෙන මගේ තේක බීලා පන්සල් යන්න ලෑස්ති වෙනවානේ. එහෙනම් ඔයාලවත් අද මං එක්කන් යන්නම් මගේ බර්ත්ඩේ එක කොහොමද ගෙවුනේ කියලා. ඒ බර්ත්ඩේ එක දවසේ වෙන චූටි දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. අපි පන්සලේදී හම්බෙමු. බයි. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා සඳදිනේ මේකේ මැද කකුල දියන්න එපා. මැද කකුල දියන්න එපා. මැද කකුල දියන්න එපා. මැද කකුල දියන්න එපා. ඊට දවසේ ඊරයෝ. අම්මේ. හිනාවේ? අබ්බේ අම්මේ. අයිස්ක්‍රීම් එක දැම්මද ෆ්‍රිජ් එකේ? ඔව් දැම්මා මම දැම්මා. ආදරේද? ආදරේද? කියන්නේ ඔයාගේ අර මොනවාද ආදරේද? මේකත් ආදරේද? මේ පෑන්කේක් හැබැයි ඕක නම් රිදෙනවා ඈ. කො ආදරේද? ආදරේද? ඔව් ආදරේද ගන්න. යවනවනාද ඕකේ. මෙයාලා බද්දනවා නම් කේක් කපන්න. මම බ්ලොග් එක පටන් ගත්තෙම කිව්වනේ පන්සල් යනවා කියලා. පන්සල් යන්න වෙන්නේ නැහැ. මගේ යාළුවා උදේ පාන්දර නෙමෙයි 8ට විතර. 8ට නෙමෙයි 9ට විතර කේක් එකක් අරගෙන අපේ ගේට් එක ගාව ඉඳන් දිනේනා කියලා මගේ නම කියලා කෑ ගහනවා. ඉතින් මට සිද්ධ වුණා ගෙදරදී මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක කරන්න. ඒකේ වීඩියෝස් තමයි දැන් ඔයාලට ඉස්සරහට බලන්න වෙන්නේ. පන්සල් වීඩියෝස් නෑ. ප්‍රොමෝෂන්. මෙහෙම අත දිග ගරින් පුළුවන් ඕනම වලට හැකියි මෙහෙම කරන්න. මෙහෙම කරගෙන. පොඩ ඒ ලයින් ලුක් එක. ඒ ලයින් නේද? යා ඒ ලයින් ලුක් එකක් තියෙනවා. මට ඕන විදිහට මේක ස්ටයිල් කරන්න පුළුවන්. මගේ යාළුවා ඇවිල්ලා පැය 3-4කින් වගේ මගේ පොඩි කාලේ ඉඳන් හිටපු එක වසරේ ඉඳන් හිටපු යාළුවත් මෙන්න එනවා. ඊට පස්සේ අපි තුන්දෙනා ඉස්කෝලේට ගිහිල්ලා මම ඉති කතා කර කර සෙල්ලම් කරලා ඉද්දි අර කලින් වීඩියෝස් තිබ්බේ ඉස්කෝලේට ගිහිල්ලා. ඒ කියන්නේ අපේ ගෙදරට ආවත්ත. අපි තුන්දෙනා හොම ඉඳගෙන ඉද්දි මට පේනවා ඇතින් අපේ අක්කා එනවා.
එතකොට තමයි මම දන්නේ අපේ නැන්දලා මාමලා හැමෝම අපේ ගෙදර මගේ බර්ත්ඩේ එක දවසේ ඇවිල්ලා කියලා. මාම එනවා කියලා කලින් දන්නවා. ඒ තක්කල එනවා කියලා යාළුවෝ එනවා කියලා කිසි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. කොහොමද ඉතින් ඒගොල්ලොත් එක්ක මම එදා දවස සතුටින් ගත කරා. ඔව් මේ ඔයාලට පේන්නේ මේ මම කලින්ම තෑගි ටික බලන අවස්ථාව. Okay. මෙතනින් එහාට මගේ බර්ත්ඩේ vlog එක ඉවරයි. මොකද මට වීඩියෝස් ගන්න බැරි වුණා පොඩි අකරතැබ්බයක් වුණ නිසා. මගේ අයියලා අක්කලා ආවා. එතකොට මට විශ් කරපු හැමෝටම එතකොට මේ කේක් එක ගෙනාවු මගේ යාළුවාට හැමෝටම thank you. ගොඩාක් thank you. ඉතින් අදට මම මේ vlog එක ඉවර කරනවා. තව දවසක vlog එකක් ගේනකන් ඔයාලා ආදරයෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න. bye. සදාකාලෙම හදේවීනෝ මව පැසිනා මගේ හීනෙම සොයාවා පැතුසේදා කොයිද උපමා ලොවේ කිසිදා අසා